දැනුම සොයන්න, නුවණ වඩන්න, විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. පුංචි අපේ විශ්වය! අයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි පුංචි අපේ විශ්වයේ වැඩසටහනට ඔයාලා හැමෝම ඊටමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් වගේම ග්‍රේස් හෙල්ප් මධ්‍යස්ථානයේ ළමා චිකිත්සකවරයෙක් වගේම කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන සුභාෂිනී මල්කාන්ති නැන්දා. අයිබෝන් සුභාෂිනී නැන්දේ. අයිබෝවන්. යාළුවනේ අද තමයි පුංචි අපේ විශ්වයෙන් ඉදිරිපත් කරපු ළමා රක්ෂණ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන. ඔව්, අපි පසුගිය වැඩසටහන් වල කතා කළා ශාරීරික අපයෝජන, ලිංගික අපයෝජන, මානසික අපයෝජන ගැන වගේම ඒ දේවල් වලින් ආරක්ෂා වෙන විදිහ ගැන. අපි හිතනවා ඒ ළමා රක්ෂණ පිළිබඳ වැඩසටහන් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් නැන්දේ අද අපිට කියලා දෙන්න පුළුවන්ද ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දුන්න? ඒ වගේම ඒ දේවල් වලින් සිත, මනස තුවාල වුණ අය මොනවද කරන්න ඕනේ? ඔව්, ඇත්තටම මං හිතන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකවාසී අපි සියලුම දෙනාගේ ළමා කාලේ අර කිව්වා වගේ අඩු වැඩි වශයෙන් අපි විවිධ අපයෝජන තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඉතින් අපි වඩාත්ම කරන්න ඕනේ මේවා දැනුවත් වෙලා මගේ ජීවිතේම නැත්නම් චුටි පොඩ්ඩන්ගේ ජීවිතය ඒ තත්ත්වයන්ගෙන් වළක්වා ගන්න ඒගොල්ලෝ සවිබල ගැන්වීම. ඉතින් අපි දැන් කරන්නේත් ඒකනේ. එහෙම නේද සයිමන්? ඔව්. ඉතින් රොයිඩ් පොඩ්ඩා ඔයා මොකද හිතන්නේ මේ අපි කතා කරගෙන ආපු වැඩසටහන් ඇතුලේ ඔයාට ඒකට මුණ දෙන්න සිද්ධ වුණොත් ඔයාට තේරෙන්නේ නැති වෙයි. හැබැයි ඔයාට තේරෙන විදිහට මට කියන්නකෝ. ඒක ළමයෙකුගේ සංවර්ධනයට සුබයිද අසුබයිද? අසුබයි. පුංචි හදවත් තුවාල වුණාට පස්සේ සංවර්ධනය වෙන එක අසීරු දෙයක්. ඇත්තටම හරියටම හරි. චූටි දුවේ පුතේ, අපි හිතමු ඔයාට කවුරු හරි වැඩිහිටියෙක් ලිංගික අපයෝජනයක් දැනටමත් සිදු කරලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුල යන දුවෙක් පුතෙක් නම් මං ඔබට කියන්න කැමති ඒකට ඔයා වග කියන්න ඕනි නැහැ. දෙමව්පියන්ගේ වැරදිවලට, දෙමව්පියන් ගන්න වැරදි තීරණවලට, ගුරුවරුන් හැසිරෙන විදිහට කිසිසේත්ම චූටි දුවලා පුතාලා වගකීම ගන්න ඕනි නෑ. එහෙනම් අපි මොනවද කරන්න ඕනි? දැන් මම මෙහෙම කිව්වොත් කැප්ටන් ලොක්කා වගේ කෙනෙක් මේ මුළු විශ්වයේ වෙන කොහෙවත් ඉඳීද? මං වගේම අය නම් කොහෙවත් නැතුව ඇති. කොහෙවත් නෑ. කොහෙවත් හොයන්න බෑ. හරි. දැන් ওই තුන් දෙනා කැප්ටන් ලොක්කා, ඒ වගේම රොයිඩ් පොඩ්ඩා, සයිමන් අල්ල දිගෑරලා බලන්නකෝ. ඕගොල්ලන්ගේ අල්ලේ රේඛා එක සමානද? චූටි දුවලා පුතාලත් මේක කරන්නකෝ. ඕගොල්ලන්ගේ අල්ලේ රේඛා තව කෙනෙක්ට සමානද කියලා බලන්නකෝ. අපේ අල්ලේ රේඛා තියෙනවා. හැබැයි ඩ්‍රොයිඩ් පොඩ්ඩගේ රේඛා තියා රෝම කූපයක්වත් නැහැ. එහෙමද? පොඩ්ඩක් බලන්න ඩ්‍රොයිඩ් පොඩ්ඩා. තියෙනවා ඇන. එයාට තියෙන ඇන විතරයිද? එහෙනම් දැන් කැප්ටන් ලොක්කත් එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. සයිමන්ගෙයි මගෙයි අල්ලේ රේඛා තියෙනවා. හැබැයි තියෙන විදිහ වෙනස්. රේඛා වෙනස්. ඒ ඇඟිලි සලකුණු මේ විශ්වයේ වෙන කවුරු ළඟවත් නැහැ. ඒක තමයි දේව නිර්මාණයේ සුවිශේෂීතාවය. ඔයා වගේ මවලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ, සෑදිලා තියෙන්නේ ඔයා විතරයි. හැබැයි ඔයාගේ ඇතුලේ අම්මගේ තාත්තගේ ගති ලක්ෂණ තියෙනවා. අපි ඒකට විද්‍යාත්මකව කියනවා ඥානමය ලක්ෂණ. ඒ විතරක් නෙමෙයි, පරිසරයෙන් ඔයාට ලැබිච්ච මේ දුක සහිත අත්දැකීම්. ඒව නිසා ඔයා හිතනවා ඔයා වටින්නේ නැහැ කියලා. හැබැයි චූටි දුවේ පුතේ, ඔයා ගොඩාක් වටින කෙනෙක්. ඒ නිසා ඔයාට මේ අද වෙනකන් සිද්ධ වෙච්ච දේවල් වලට ඔයා වගකීම ගන්න එපා. උදාහරණයක් කියන්නම්කෝ. අපේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත් මෙතනින් අපේ ජීවිතේ ඉවරයිද කැප්ටන් ලොක්කා? නැහැ. ඉවර වෙන්නේ නැහැ. නැහැ. එහෙනම් අපිට පුළුවන් නේද අපේ ජීවිතය ගැන අලුත් විදියට හිතන්න? ඔව්. එහෙනම් අපේ වටිනාකම සුළු කරන්න, ඒ වගේ අපිව වටින්නේ නැහැයි කියලා අපිට සලකපු වැඩිහිටියන්ට වඩා අපි ගැන අවබෝධයෙන්, අපි ගැන අපි ආඩම්බරයෙන් හිතන්න පටන් ගමු. ඉතින් අපි චූටි දුවලා පුතාලගේ හිත රිදවන, චූටි දුවලා පුතාලව මේ වගේ නරක විදිහට ඕගලන්ට සලකන දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සෝබාදහමේ නීතියෙන් නම් කිසිම විදිහක බේරුමක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු ඒ පුද්ගලයන් එක්ක තියෙන මේ තරහව, වේදනාව, මේ අත්දැකීම
ඒකට ඉහලින් නැගිටලා රාජාලියෙක් වගේ පියාඹන්න. කැප්ටන් ලොක්කා මොකද හිතන්නේ? රාජාලියා කියන්නේ ඉහල ආසේ පියාඹන්න පුළුවන් පක්ෂියෙක්. ඉතින් මගේ ආදරණීය දුවලා පුතාලට මං කියන්න කැමති අර අපිට සිද්ධ වෙච්ච සෑම කරදරයක් වේදනාවක් මේවා අපි අත්දැකීම් කරගමු. හැබැයි දැනටත් ඔයා එහෙම අපයෝජනයට ගොදුරු වෙමින් සිටිනවා නම් ඒ ගැන වැඩ කරන වැඩිහිටියෙකුට ආයතනයකට කියලා අපි නිවැරදි තීරණ ගනිමු. කැප්ටන් ලොක්කා කිව්වා වගේ ජීවිතේ මෙතනින් නතර වෙන්නේ නැහැ. ඉතින් හැබැයි අපිට තියෙන එක ජීවිතය. අපි දන්නේ නැහැ. ඔය ගොඩක් අය කතා කරන ජීවිත අපිට දැකලා නැහැ. නමුත් අපිට මේ ජීවිතේ තියෙනවා. ඉතින් මේකේ වාට ලොකු ගමනක් යන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔයාට මේ වගේ දේවල් කරා කියලා කවදාවත් ඔයාගේ වටිනාකම කිසිම විදිහකින් අඩු වෙන්නෙත් නැහැ. අඩු කරන්නත් බෑ. නැන්දේ අවසාන වශයෙන් අපේ පොඩ්ඩන්ට දෙන්න පුළුවන් ඉහළම බලාපොරොත්තුව මොකද්ද? ඔව් දැන් අපේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත් කැප්ටන් ලොක්කා මේ අපිට ගොඩක් වෙලාවට ගොඩාක් ජීවිතය ගැන ආදරය අහිමි වීම නිසා ආදරේ නැහැයි කියලා දැනෙන නිසා දැන් ගොඩක් දරුවන්ගෙන් මම ඇහුවාම කියන්නේ කවුරුත් මට ආදරේ නැහැ. අම්මා තාත්තා ආදරේ නැහැ. ඒ නිසාම අපි විවිධ අපයෝජනයන්ට ගොදුරු වෙනවා. ඉතින් මගේ ආදරණීය රත්තරන් දුවලා පුතාලට කියන්න කැමති අපිට කවදාවත් වෙනස් නොවන අපිව කවදාවත් අත් නොහරින ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා. එයා කවදාවත් ඔව දාලා යන්නේ නැහැ. කවදාවත් ඔව අතහරින්නේ නැහැ. ඒ නිසා චුටි දුවලා පුතාලට දැන් වෙනකොට මෙවැනි ඊටාම වේදනාකාරී අත්දැකීම් තියෙනවා නම් චුටි දුවලා පුතාලා මෙන්න මෙහෙම කියන්න. මේ විශ්වයේ අධිපතියාණනි, මැවුම්කරුවාණනි මට ඔයා පිහිට වෙන්න. මොකද චුටි දුවේ පුතේ එයා ඔයා වෙනුවෙන් ජීවිතේ පූජා කරපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ඒ බර කුරුසිය අරගෙන කුරුසියට ගිහිල්ලා ජීවිතය පූජා කරලා මරණය පරාජය කරලා ඔයා වෙනුවෙන් නැවත නැගිට්ටා. අදත් මේ මොහොතේත් ඔයා මේ වැඩසටහන අහන් ඉන්න වෙලාවෙත් උන්වහන්සේ ඔයාගේ හදවත ස්පර්ශ කරනවා. ඔයාගේ හුස්මට වඩා ළඟව සිටිනවා. ඒ නිසා ඔයාගේ ඕනම දුකක් ඕනම වේදනාවක් ඔයා මොන ආගමට අයිති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන්න මට උදව් කරන්න. උන්වහන්සේ ඔබට උදව් පිණිස උපකාර පිණිස මිනිසයන් අනිවාර්යෙන් නැගිටවාවි. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වගකීම ඔයාගේ පැත්තෙන් ඔයා ඉෂ්ට කරන්න. ඒකට අවශ්‍ය කරන ප්‍රඥාව ඒකත් ඒ දෙවියන් වහන්සේ ඔයාට අනිවාර්යෙන් සපයයි. ඒ ජීවමාන දෙවියන් වහන්සේ කවදාවත් ඔයාව අතහැරලා යන්නේ නැහැ. ඔබ සැමට ජේසු පිහිටයි.